අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුලින් අද අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කළා වාර්ගික ආගමික ජාතිකත්වය කියන සංකල්පය සම්බන්ධයෙන්. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අද අප සමග සම්බන්ධ වී සිටිනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය සුරේන් රාඝවන් මහතා. අයිබෝන් සුරේන්. අයිබෝන් දර්ශන. වාර්ගික ආගමික ජාතිකත්වය මේක අම්මා හිතන්නේ පැහැදිලි කරගත යුතු සංකල්පයක් පොදු අසන්නාට. මොකද මේ අප දන්නවා විද්වත් කතිකාවන් තුල හොඳින් මේ වෙන විටත් මුල් බැසගත් සංකල්පයක්, හොඳින් ਵਿਚාරයට ලක් වූ සංකල්පයක්. නමුත් මම හිතන්නේ පොදු අසන්න කැමති වෙයි කුමක්ද මේ වාර්ගික ආගමික ජාතිකත්වය කියන සංකල්පෙන් අදහස් කරන්නේ කියන දේ ගැන දැනගන්න. හොඳයි, මම හිතන්නේ ඒක හොඳ ප්‍රවේශයක් වෙයි අපිට. මොකද අපි මාතෘකාව පිළිබඳව පැහැදීමක් තිබෙනවා නම් තමයි අපි ඊටු කතා කරන දේ පිළිබඳව අපිට යා කරගන්න පුළුවන් වෙන්නේ. දැන් සමාජ විද්‍යාව ඇවිල්ලා යුරෝප කේන්ද්‍ර කරගත්තා වූ විද්‍යාත්මක චින්තනයෙන් තමයි ප්‍රතුල වුණේ කියලා අපි දන්නවා. බොහෝ අපි ඒක පිළිගත්ත ඇත්තක්. දැන් මේ මොහොතේදී සමාජ විද්‍යාවේ සහ ඒට යාවදව තිබුණා. අපි දැන් ඒවට කියනවා හියුමැනිටීස් ස්ටඩි කියලා. සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි ඒ විෂයන් වල දැනට තිබෙනවා එකිනෙක පරපෝෂණය වෙන සංකලනයක්. අපි කියන්නේ මේකට ක්‍රොස් ඩිසිප්ලින් ෆර්ටිලයිසේෂන් කියලා ඉංග්‍රීසියෙන්. අදහස් කියන්නේ එක කෝණයකින් විතරක් බලලා යමක් තේරුම් ගන්නට බෑ. ඒ නිසා අපි දෙපාර්තමේන්තු ආයතන වගේ වෙන් නොවි එimhe හිටියත් මේ යමක් ගැන බලන්නට, සිතන්නට, අවබෝධ කරගන්නට සහ ක්‍රියා කරන්නට අවශ්‍ය වෙන විඥාණය, අවශ්‍ය වෙන බුද්ධිමය දායකත්වය ලබා ගන්න කියලා එකිනෙකාගෙන් සහ ඔය විෂයන් හැටියට කලින් වෙන් වෙලා තිබුණා. ඒක එක විකාශනයක් තමයි වචන සහ සම්බන්ධී කිරීම. දැන් උතන ඔයා කියන ඔය වචනේම වචන තුනක් තිබෙනවා. මම ඉංග්‍රීසියෙන් කියනවා නම් nationalism කියන ජාතිකත්වය කියන වචනය. දැන් අපි ඊට පස්සේ පොඩ්ඩක් කතා කරමු ඔය සිංහලෙන් ජාතිකත්වය කියන එක පිළිබඳව ලොකු ගැටලු තියෙනවා ජාතිය කියන වචනේ පාවිච්චි කරපු හැටියෙම. අපි එතනට යන්න කලින් nationalism, ethno nationalism and then now we have ethno religious nationalism. ඒ කියන්නේ ජාතිකත්වයට හඳුන්වා ගන්න මොහොතේදී අපි දැනගත්තා මේකේ වාර්ගික ජාතිකත්වයක් තිබෙනවා බව. දැන් ඊළඟට තව ටිකක් ඉස්සරහට යද්දී අපි දකිනවා මේ වාර්ගික ජාතිකත්වය තුළ ආගමකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ඒකට නම් වාර්ගාගමික ජාතිකත්වය. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා 1920 ගණන් වල සිට අපි කතා කරනවා මේ වචනය මම හිතන්නේ අපේ ගෙවල් වල පාවිච්චි කරන වචනේ අද වෙනකොට දේශපාලන කරලිය තියෙන සිංහල බෞද්ධයන් කියන එක. ඒතර එතනදී අපි සිංහලයන් හැටියට අපි වර්ගයක් පිළිබඳව කතා කරන ගමන්ම අපි කියනවා අපි සිංහල නමුත් සිංහල බෞද්ධ කියලා අපි ඒක තවත් විශේෂ කරගන්නවා. එතකොට ඒ සිංහල බෞද්ධ සංഭാෂණය තුළ ඒ ඩිස්කෝස් එක තුළ අපි දකිනවා ජාතිකත්වයේ සම්බන්ධ වෙන මොහොතකදී ඒකට කියන්න පුළුවන් අපිට ethno religious nationalism. එහෙම නැත්නම් සිංහලෙන් මම දන්නේ නැහැ මම සිංහල ගුරුවරුන්ගෙන් මම ඉස්ලා සිටින්නේ අපිට මේ දේශපාලන වචන අදහස් හරියට ගම්ම්‍ය වෙන විදිහට මේ වචන අපිට ගලපලා දෙන්න කියලා. මොකද මේක මේ සිංහල භාෂාව ජීවමාන භාෂාවක්. එය අනිත් භාෂා වලින් සංස්කෘති වලින් පෝෂණය වෙනවා. ඒක නිසා බය විය යුතු නැහැ අපි. අලුත් වචන හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අවශ්‍ය කරන්නේ අපි අදහස් කරන හරිම දේ ඉස්සරහට යනවාද කියන එක. So එනිසා මම ඔබ අසු ප්‍රශ්නයට එක අකුරකින් එක වාක්‍යකින් කියනවා නම් ethno religious nationalism කියලා කියන්නේ වාර්ගාගමික ජාතිකත්වයයි. දැන් මේ වාර්ගික ආගමික ජාතිකත්වය දැන් මේකේ තියෙනවා එකතකින් වාර්ගිකත්වයේ පිළිබඳ යම් සංවේදනාවක්. තව පැත්තකින් තිබෙනවා ආගම පිළිබඳ යම් සංවේදනාවක්. මේ දෙක කොහොමද අපේ ඉතිහාසය ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ? අපි ලංකාවේ ඉතිහාසයට එමු. එහෙම නැත්නම් ලෝකේ වෙනත් සම්නිදර්ශන ඇසුරින් අපි ඒක කොහොමද පැහැදිලි කරගන්නේ? දර්ශන මම හිතන්නේ ඔයා ලොකු කඩුගලක් මගේ ඉස්සරහින් තියෙනවා දැන්. මේ ඔය කඩුගල කොහොමද පනින්නේ මම දැන්? ඔය ඇත්තටම ඔය ප්‍රශ්නෙට තාම පිළිතුරක් නැහැ. ඔය එක ප්‍රශ්නය තුලදී මම හිතන ප්‍රශ්න කීපයක් ගැට ගැස්සුවා. ගුවන්විදුලි ශිල්පියෙක් නිසා මම හිතන කාලය පිළිබඳ තියෙන අවබෝධය නිසා ඔයාලට පුළුවන් ඒ සංක්ෂිප්ත කරන්න බොහෝ දේවල් එකට. නමුත් අපි අවබෝධ කරගන්න යන මොහොතේදී ඔය ලියන්න වෙනවා අපිට. එතකොට දැන් වාර්ගිකත්වයයි ආගමිකත්වයයි ජාතිකත්වයයි කියන මේ ත්‍රිකෝණය
ඔයාගේ ප්‍රශ්නේ උනේ ලංකාව සම්බන්ධයෙන් කොහොමද උනේ කියන එක. දැන් මම මගේ ශික්ෂණය දේශපාලන විද්‍යාවයි. දේශපාලන විද්‍යාවෙත් සංසන්දනාත්මක දේශපාලන විද්‍යාව කියන වචනේ තමයි මම හිතන්නේ හරි. That is called comparative politics. අපි ඒ කියන්නේ අපි සංසන්දනාත්මක බලනවා ජීවත් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ජීවත් වෙනවට ඒ මනුෂ්‍ය වර්ගයා තමන්ව පාලනය කරගන්නට ඇති කරගන්නා වූ දේශපාලන ක්‍රමවේදයන් වල විකාශනය හා ඒවා ඇතිවන ගුණාගුණ ඒ සමාජවලට අනුව කොහොමද ඒ දේශපාලන ව්‍යුහයන් වෙනස් වෙමින් ඉදිරියට යන්නේ කියන එක තමයි අපේ විෂයේ තිබෙන මේ මූලික ඉලක්කය. So comparative religions යටතේ මගේ දැනට තියෙන ස්ථාවරය අපි විද්‍යාර්ථයන් හැටියට අපේ අදහස් වෙනස් විය යුතුයි. මොකද සමහර සමාජ විද්‍යාව සම්බන්ධයෙන් නම් බොහෝ වෙලාවට ගුරුත්වාකර්ෂණය වගේ ඒකීය සත්‍යක් නැහැ. දැන් මේ මොහොතේදී මම හිතන්නේ අපි ගුරුත්වාකර්ෂණය පිළිබඳව පවා කලින් ආලෝකය පිළිබඳව තිබුණා වෙන අදහසක්. ඒකී සත්‍ය පිළිබඳ මතය බිඳවැටිලා තියෙනවා දැන් මම හිතන්නේ මේ සාපේක්ෂතාවාදය බිහිවීමත් සමග. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ආලෝකය වගේ දෙයක් පිළිබඳවත් නිශ්චිත ආලෝක මේකක් නැත්තම් සමාජ විද්‍යාව පිළිබඳව දේශපාලන විද්‍යාව පිළිබඳව තියෙන මතවල නිශ්චිත භාවයක් එන්න විදියක් නැහැ. ඒක දිගින් දිගටම වෙනස් වෙමින් හැලහැප්පීම් යන අදහසක්. ඒක දැනට තිබෙන මගේ පෞද්ගලික අදහස සහ මගේ දැනුමට තේරෙන හැටියට නම් ඔයා අහලා ඇති බෙනඩික් ඇන්ඩර්සන් කියලා මහාචාර්යවරයෙක් මේ මෑතදී එතුමා අපෙන් වෙන් වුණා. ඔහු ඉන්දුනීසියාවේ බොහෝ කාලයක් ජීවත් වෙමින් පරීක්ෂණ කරපු මානව විද්‍යාඥයෙක්. 80 මැද භාගයේදී ඔහුගේ පැරඩයිම් ශිෆ්ටිං මහාචාර්ය යන්ගොඩ කියනවට සිංහල වචනය මම හිතන්නේ ස්ථාපිතයන්ගේ චලනයක් ඇති කරන පොතක් මේ ලියලා ප්‍රකාශ කළා. ඒකේ නම The Imagine Communities. මනක්කල්පිත සමුදායන් කියලා තමයි මම හිතන්නේ ඒක සිංහලෙන් පරිවර්තන වෙමින් පවතිනවා හරි වෙනවා හරි. කෙසේ වෙතත් මේ පොත එක්තරා විදිහක කඩින් පොතක් බවට පත් වුණා බටහිර ලෝකයේ සහ බටහිර ලෝකයට ගිහින් දේශපාලන විද්‍යාව අනිත් විද්‍යාව ඉගෙනගෙන ලංකාවට පැමිණෙන අය. බෙනඩික් ඇන්ඩර්සන් මහත්මයාගේ මහාචාර්යවරයාගේ මූලික තර්කය උනේ ජාතිකත්වය යනු ජාතිකවාදය යනු මේ වචන දෙක පිළිබඳව මම පස්සේ කියන්නම්. හුදෙක් 14 වෙනි සියවසෙන් පස්සේ ජාතික රාජ්‍යයන් පිළිබඳ සංකල්පය ඇති වෙලා එය යටත් බීත ක්‍රියාවලිය තුලින් සෙසු රටවල් වලට ගලාගෙන ගිය සංකල්පයක් හැටියට. ඒ සංකල්පය ඊළඟට තවත් තීව්‍ර වෙන්නේ ඔහු කියන ආකාරයට print capitalism. ඒ කියන්නේ මුද්‍රණ ධනවාදය. ඒ කියන්නේ මේ යමක් මුද්‍රණය කරමින් පුද්ගල කණ්ඩායම අතර බෙදා හැරියට පස්සේ ඒ තුලින් ගොඩ නැගෙන සහසම්බන්ධය තුලින් උදාහරණයක් වශයෙන් හොඳම උදාහරණයක් ගන්න පුළුවන් අපේ මහාවංශ කෘතිය. දැන් අපි දැනට දන්න හැටියට මහාවංශ කෘතියේ ඉතිහාසය තමයි ඉන්දියාව ලංකාව වගේ රටවල් වල ලිඛිතව තිබෙන ඉතිහාසය පිළිබඳව තෝරා ගන්නට පුළුවන් කියවෙන්නට පුළුවන් විශේෂ වුණු කෘතියක්. ඒකට සම්බන්ධ අනිත් කෘති තිබෙනවා. අපේ වංශ කතාවලියේ තිබෙනවා පූජාවලිය, බෝධි වංශය, පූජා වංශය, විහාර වංශ, දලදා වංශ, ශාසන වංශ කියලා වංශ අපි කියන්නේ ඒකට වංශ ලිටරචර් කියලා. වංශ ලිටරචර්. but ඒ වලින් මුදුන් මල වෙන්නේ අපේ මහාවංශය. මහාවංශයේ කෘති සොයා ගැනීම සහය මුද්‍රණය කිරීම සිදු වෙන්නේ යටත්විත යුගයේදී. එතකොට මහාවංශයෙන් පස්සේ මහාවංශයේ සිංහලෙන් පරිවර්තනය වෙලා සිංහල අය මහාවංශය කියවනකොට තමයි ඒගොල්ලෝ තේරුම් ගන්නේ අපිට මේ තරම් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා කියලා. එහෙනම් අපි සිංහලයන්, අපි බෞද්ධයන් කියන ඒ සංකල්පය නැවත ප්‍රතිස්ථාපනය වෙන්නේ අර කෘතිය තුලින්. මොකද දැන් සාක්ෂි ධර්මමින් ලිඛිතව සාක්ෂි ධර්මමින් ඊළඟට මැටීරියල් කල්චර් අපිට ද්‍රව්‍යමය සංස්කෘතියක් තිබෙනවා. අපි අනුරාධපුරයට ගියාම දකිනවා, පොළොන්නරුවට ගියාම දකිනවා. මේක ස්ථාපිත වෙනවා. මොකද මේ ස්ථාපිත වෙන්නේ එක්තරා විදිහකට අපේ වමනාවකටම නෙමෙයි. යටත් පිළිත පාලනයේ තිබුණ එක්තරා වමනාවක් තිබුණා. මුන් කවුද? අපි කවුද? මේ පාලකයා
යටත් විදිතය කවුද කියලා හොයාගැනීමේ උත්සාහයක තමයි යෙදුනේ. ඇත්තටම ලංකාවේ තමයි ඉස්ලාම මේ ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් කියන සංකල්පය බිහි වෙන්නේ ලංකාවේ. ඊට පස්සේ තමයි ලංකාවේ ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බිහි වුණාට පස්සේ තමයි ඉන්දියාවේ එක බිහි වෙන්නේ. ඒකට හේතුව මහවංශය හොයා ගැනීම. එතකොට ඒගොල්ලෝ කියනවා අද වුණත් ගිහිල්ලා බලන්න පුළුවන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙත් තිබෙනවා. එංගලන්තයේ මහ පුස්තකාලෙත් තිබෙනවා. මෙහි ඉන්න ඉංග්‍රීසි පාලකයන් ඒ එදා යටපිට නායකයන්ට ඒගොල්ලන්ගේ එංගලන්තයේ පාලකයන්ට ලියපු ලියුම් කොලොනියල් නෝට්ස්. ඊවස්සේ ඒගොල්ලෝ කියනවා මේ ජනතාව ගැන හොයන්න ඕනේ අපි. මේගොල්ලෝ ගැන හොයලා අපි තොරතුරු ලබා ගන්න ඕනේ කියලා. ඒ කාරණා නිසා අපිට කියන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ මහාචාර්ය මේ ඇන්ඩර්සන්ගේ මේ තියරි එක නැත්තම් වින්‍යාසය ඇතමකට ඔප්පු වෙනවා වගේ තියෙනවා. අවාසනාවන්තකට කමක වගේ නැත්තම් ඊට සුළු පිරිසක් මම වගේ සුළු පිරිසක් ඒක පිළිගන්නේ නැහැ. අපි කියන්නේ දකුණු ආසියාවේ ජාතිකත්වය පිළිබඳව වාර්වික ජාතිකත්වය පිළිබඳව හැඟීම අපිට යටත් විදිහකින් නෙමෙයි ආවේ. ඊට කලින් අපි කවුද කියන පිළිබඳ ප්‍රශ්නය අපි නිර්ණායක කරගත්තේ වාර්ගික සංකල්පයක් තුළින්. දැන් මේකට ඇන්තනි ස්මිත් කියන විද්‍යාඥයා මේ මානව දේශපාලන විද්‍යාඥයා කියනවා වාර්ගිකත්වය පිළිබඳව සඳහන් කරද්දී කාරණා තුනකින් කතා කරන්න පුළුවන් කියලා. එකක් අයලා ප්‍රයිමෝඩියලිසම්, ඉන්ස්ට්‍රුමන්ටලිසම් and ස්ට්‍රක්චරලිසම්. ඒවා අපි පන්තියේ ගණන දේවල් නේ. ඒවා මේ ගණනදලි කතා කරන්න බෑන් කතා කළ යුතුයි ඇතම් වෙලාවට මම හිතන්නේ අපි පොඩි කවියක් තුළදී. මම කියන්නේ දකුණු ආසියාවේ මහභාරතය ලියවෙන්නේ ඊළඟට එක්තරා විදිහක රාමායනය ලියවෙන්නේ විශේෂයෙන්ම මහවංශය ලියවෙන්නේ මේ කාලවලකව අනුගියාම අපට වාර්ගික අනන්‍යතාවයක් තිබුණා. ජාතික අනන්‍යතාවයක් තිබුණා. මේ අපි සමූහයක් හැටියට හඳුන්වා ගන්නේ කවුද කියන පිළිබඳව. උදාහරණයක් වශයෙන් 90 ගණන් වල මම හිතන්නේ යේල් තමීර් කියලා තව විද්‍යාඥයෙක් පොතක් ලියනවා The Liberal Nationalism කියලා. අය ඊශ්‍රායලි ජාතික මේ විද්‍යාඥවරියක් දේශපාලන විද්‍යාඥයෙක් පස්සේ මම හිතන්නේ ඇමතිනියක් වුණා ඒගොල්ලන්ගේ මේ කැබිනට් මණ්ඩලයේ. ඇයගේ මේ කෘතියෙන් ඇය ගොඩනගන තර්කය තමයි දර්ශන ඔයාගේ භාෂාව ඔයාගේ ආගමත් ඔයා කනබොන පල්නින යම් ඔයා විශ්වාස කරගත්ත විශ්වාස ක්‍රමයක් මේ සියල්ලක් මම ඔයාගෙන් අරගත්තොත් ඔයා කවුද? ඔයා එහෙමනම් කොකාකෝලා බොන පීට්සා කන ජීන්ස් අඳින ශ්‍රමයේ විකුණන සත්වෙක්. එහෙනම් දර්ශන කවුද කියලා දර්ශනට තේරුම් ගන්න මොන මේ කාචයක් උඩින්ද තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නම් මා කවුද කියලා තේරුම් ගන්න නම් අපි ඉමීඩියට්ලි යන කැන්වස් එක අපි වැටෙන තැන තමයි අපේ වාර්ගික අනන්‍යතාවය. දැන් මේම කියපු හැටි මම දන්නවා මේ ගුවන්විදුලි මේක අහගෙන ඉන්න නැත්නම් මගේ සහෘදයන් පවා උරණ වෙන්න පුළුවන්. මේ ජාතිවාදය ගැන නේද කතා කරන්නේ. මොකද නැෂනලිසම් කියන වචනය අපිට බටහිරින් එද්දී එන්නේ ඊටාම වේදනාකාරී විදිහකට. මොකද නැෂනලිසම් නිසා බටහිර ලෝකය එතුවක් කල නූතනවාදයේ විසින් අපට හඬ නගා කියා තිබුණා. දැනුම ලැබුණු මොහොතේදී මිනිසා ගැහැණිය මිනිසා කියලා මම මේ වචනේ පාවිච්චි කරන දෙපාර්ශ්වයටම මනුෂ්‍යයා, මනුස්ස වර්ගයා, මානව වර්ගයා දැනුම ලැබුණු මොහොතේදී නිදහස් වෙයි කියන එක. දැනුමේ උපරිම ස්ථානය කොහොමද පාවිච්චි කළේ බටහිර ලෝකේ? හිරෝෂිමා නාගසාකි නගර දෙකටම එතවක් තිබුණු උපරිම දැනුම, විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා මනුෂ්‍යත්වය විනාශ කරන්නටයි පාවිච්චි කළේ. ඒ නිසා නූතනවාදයට ලොකු අභියෝගයක් මතුවෙනවා. නූතනවාදයේ විසින් එතුවක් ගොඩනගා තිබුණු තර්කයේ බිඳ වැටෙනවා මේ මොහොතේදී. ඒතර දැන් මේ නූතනවාදයේ විසින් ගොඩනගපු ඒකේ අතුරු ප්‍රතිඵලයක් තමයි කියන්නේ රාජ්‍ය සංකල්පය තිබෙනවා. එය ජාතික රාජ්‍ය සංකල්පය තුලින් ගලව ගන්න ඕනේ. දෙවෙනි කාරණය සංස්කෘතික ආගම කියනව සියල්ලක්ම ප්‍රාථමික මිනිසාගේ අදහසය. දියුණු වන මිනිසෙකුට ඔය දේවල් අයිති නැත කියනවා. මම හිතන්නේ මාක්ස්වාදීන් පවා මේකේ මම මාක්ස්වාදියෙක් නෙවෙයි. කවදා හරි මට මීට වඩා බුද්ධිය තියෙන දවසක මම මාක්ස්වාදියෙක් වෙයි මම හිතන හැටියට. මම හිතන හැටියට මට තේරෙන හැටියට මාක්ස්වාදීන්ගේ ඒ තිබුණු චින්තන ධාරාවේ තිබුණු ලොකු දෙයක් තමයි ග්‍රාම්ෂේගේ සිට ඊට කලින් නීෂේ දක්වා අපි ගියාම මේ සංස්කෘතියෙන් ගලවගත්ත මිනිසා ආගමෙන් ගලවගත්ත මිනිසා නිදහස් මිනිහෙක්
ඔහුට ඇයට මනුෂ්‍ය වර්ගයාට බුද්ධිය අරහා විමුක්තිය නැත්තම් අපි ජීවත් වන්නට වඩා හොඳ සමාජයක් ලබා ගන්නට පුළුවන්. නමුත් ඉතිහාසය අපි ෆිනොමිනොලොජිකලි අත්දැකීම් බලද්දී එහෙම වෙලා නැහැ. ඉතා බුද්ධිමත් සමාජ පයිතගරස්ගේ සමාජය පවා ඊළඟට බුද්ධිමත් කියලා දැනට අපි නාසා ආයතනයේ ඉන්න අය පවා ඉන්න ඒ සංස්කෘතිය පවා කඩා වැටෙන මොහොතවල් තිබෙනවා. එහෙනම් බුද්ධියෙන් විසඳන්න බැරි යම් වටිනාකම් අගයන් තොගයක් අස්සේ අපි වැඩ කරන්නේ. මේක හරියට නිර්ණායකයි අපිට කියන්න බෑ මේක ආගමද ආගමික වටිනාකම්ද සංස්කෘතික පෝෂණයද අපි ජීවත් වන අපිට උරුම වුණු අපි කියලා කිව්වේ මනුෂ්‍ය වර්ගයාට උරුම වුණු ඒ සමාජ වලට ඒ භාෂික අනන්‍යතාවයන් සංස්කෘතික අනන්‍යතාවයන් තියෙන ජන කොටස් ජීවත් වෙන ක්‍රමයේද කියන එක. මුත් මම පෙරලා අහන ප්‍රශ්නය සුරේන්ද්‍ර රාඝවන් වන මම ඔබ දන්නවා මගේ මව සිංහල මගේ පියා මලයාලම් සම්භවයක් තිබෙන ලංකාවේ ඉපදුණු යාපනයේ ඉපදුණු දෙමළ කෙනෙක්. ඒතර වර්ගීකරණය කරද්දී යටපිට නායකයන් ඒ පාලකයන් අපෙන් අහනවා ඔබ කවුද කියලා. එතකොට අපි හඳුන්වා දුන්නේ නැහැ ශ්‍රී ලාංකිකයන් හැටියට. ඔබ කවුද කියලා අහන ප්‍රශ්නයට කුරුණෑගල එක ජන කොටසක් කියනවා අපි සිංහල කුලයේ අය කියලා. එතකොට සිංහල කියන වචනේ කුලයක් වටපත් වෙලා තිබෙනවා. ඊළඟ ප්‍රශ්නය ආපම අරයා කියනවා මම මුසල්මානුවෙක් කියලා. මම මුස්ලිම් වරයෙක් කියලා. අරයා කියනවා මම චෙට්ටියෙක් කියලා. එතකොට යටත්විත පාලකයා හිතනවා හරි. එහෙනම් මේ ජන කණ්ඩායම අපි වර්ග කරලා යුතුයි. අපි මම හිතන්නේ ඒක තියරිටිකල් මේකක්. අපි මම හිතන්නේ මේ මාතෘකාව පිටපයින් කැමති නැහැ මම මොකද මේ අසන්නන්ට අපහසුයක් වෙන නිසා. මෙන්න මේ තර්කය ඇන්ඩර්සන් මහාචාර්යවරයා තිබිලත් තබා ගොස් තිබෙන මේ පැරඩයිම් එකකින් ඒ පැරඩයිම් එක හරහා ප්‍රශ්නය දිහා බලද්දී ලංකාවේ අපි ගමන් කළොත් නැත්නම් ලංකාව ඉන්දියාව වගේ රටවල් දිහා බලුවොත් අපිට අපි ප්‍රශ්නේ ලියහ ගන්න බැරුව වෙයි. මගේ ඊටත් යටහත් පහත් කල්පනාව පරිකල්පනය නම් මම දර්ශනට දර්ශන වෙන්නට ඉඩ දිය යුතුයි. ඔබ දර්ශන වෙන්න. ඒ ගමන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මට රාගවන් වෙන්න අවකාශය දෙන්න. මේ පරස්පර සම්බන්ධතාව තුළ මේ වාර්ගික අනන්‍යතාවයන් තුළ මම බාලසුබ්‍රමණ්‍යම්ගේ සිට බොම්බේ ජයශ්‍රී අහනවා නම් මට එක්තරා විදිහක වාසනාවක් තිබෙනවා මේ මිශ්‍රණය නිසා මහා පණ්ඩිත අමරදේවගේ ඒ ගහන්දාර සොරේ රස විඳින වගේම මට එලිරාජාගේ සඳුවකුත් රහමාන්ගේ ගීතයකුත් රස විඳින්න පුළුවන් වීම මම හිතනවා ඒක මට ශක්තියක් කියලා. නමුත් මම කියන්නේ මට එහෙම ඉන්න ඉඩ දෙන්න. ඒ ලැබෙන අවකාශය තුළ විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ ශක්තිය තුලින් අපිට නැගිටින්න. ගාන්ධි වරක් කියනවා සියලුම ජනෙල් විවෘත කරන්න. නමුත් ඔබ කෙලින් සිට ගන්න. ඒ එන හුළඟින් ඔබ ගසාගෙන යන්නට නෙවෙයි. අලුත් හුළඟක් හැමදාම ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. එතකොට ඔබේ මුල ශක්තිමත් වෙයි කියන එක. නමුත් මා හිතන හැටියට ලංකාව සම්බන්ධයෙන් අපිට ඉතා තීරණාත්මක බුද්ධිමය කතිකාවකට යන්න වෙනවා මේ ජාතිකත්වයේ කියන ගැටලුව පිළිබඳව. මොකද මේ මොහොතේදී අපේ විශ්වවිද්‍යාල මගේ සහෘදයන් බොහෝ දෙනා ආචාර්ය උපාධිය ලබා ගන්න බටහිර ලෝකෙන්. ඒ බටහිර ලෝකයේ තිබෙන චින්තනය මම මෙහෙම කියපුවා මම දන්නවා මේ මම කියන මේ වචනවල ප්‍රතිරාවයක් තිබෙනවා. ඒ ප්‍රතිරාවය ඉතා භයානක ප්‍රතිරාවයක්. මම දන්නවා මම එතෙන්ට මාව තල්ලු නොවේ වේදෝ කියලා තමයි දැන් මම අහගෙන ඉන්න අයත් මම හිතන්නේ අපේ චින්තනය පිළිබඳ අපේ ගැටලුවක් තිබෙනවා. අපිට බටහිරින් ලැබිය යුත්තේ මෙවලම් ආම්පන්න විසඳුම් නෙවෙයි. අපි මේ මෙවලම් සහ ආම්පන්න යොදුවිය යුත්තේ අපේ පොළවේ. මේ පොළවේ තිබෙන ගැටලුව හරි විදිහට निराකරණය කරගන්නට නම් ලංකාවට දකුණු ආසියාවට සමපාතික වුණු සමගාමී වුණු චින්තන රටාවක් අවශ්‍යයි මේ මොහොතේදී. ඉතින් අර්ජුන අපාදුරේ වගේ විද්වතුන් පෝස්ට් කොලොනියල් ස්ටඩීස් කරලා තිබෙනවා. මේ පශ්චාත් යටත්විතවාදී අධ්‍යයනය කරන් තිබෙනවා. මම හිතන්නේ මේ කලාපයේ ඉන්න චින්තකයන්ගේ දර්ශනය අපට අවශ්‍ය වෙනවා. ඒ දර්ශනය තුළින් තමයි මොකද ඒ අය ලියද්දී හුස්ම ගනිද්දී ඒ අය හුස්ම ගන්නේ ඔවුන්ගේ වටපිටාව. ඔවුන් සඳහන් ගොඩනැගෙන ඓතිහාසික කතිකාව. ඒකෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ අර මෙවලම් අප බටහිරින් ලබා ගන්නා වූ ශික්ෂණය මේකත් එක්ක මුසු කරලා
ලංකාවට හරියන ලංකාවට ගැලපෙන බෙහෙත් අපි සුවපත් කර ගැනීමේ ක්‍රියාවලිය යෙදෙන්නට. අපි ජාතියක් හැටියට මේ අවුරුදු 67 තුළ දේශයක් හැටියට අපි විඳලා තියෙන වේදනාව මම හිතන්නේ එක්තරා විදිහකින් ලංකාවේ එක බින්ගංගලක්වත් නැතුව ඇති අහිංසක ලේ වලින් තෙත් නොවුණු මේක කෙඩවාචකයක් වෙන්නේ හුදෙක් අපේ ශිෂ්ටාචාරයේ ඉතාල දිග ගමනක් ගිය ජාතියක් හැටියට නෙවෙයි විතරක් නෙවෙයි බුද්ධ ආගමෙන් පෝෂණය වුණු ජාතියක් හැටියට විතරක් නෙවෙයි දකුණු ආසියාවේ නැගී සිටින ශිෂ්ටාචාරයක් කියන ඒ සංකල්පය සහ අපේ වර්තමාන දිය බලද්දී අපට ලොකු ඝට්ටනයක් තිබෙනවා. නැත්නම් ඒකේ ඩයිකටමියක් තිබෙනවා. කඩාවැටීමක් තිබෙනවා. ඉතින් බුද්ධිමතුන් හැටියට කලාකරුන් හැටියට ඔබ වැනි ශිල්පීන් හැටියට අපිට කළ හැකි මා නිතරම අහන කියන ප්‍රශ්නය how shall we live then? අපි ඉක්බිති අපි කෙසේ ජීවත් වෙමුද? මෙන්න මේ ගැටලුවට ඔබගේ දැනුම ගේන්න මගේ දැනුම ගේන්න අපි වාඩි වෙලා નિરાයුධව අපහාස නොකර ගරු කරමින් අපි සංවාදයේද අර්ජුන අපදුරේ සම්බන්ධයෙන් ඔබ යම් මතයක් ගොඩ නැගුවා. ඔහු මං හිතන්නේ මේ ලෝකේ මේ දේශ සීමා ඉක්මවා යමින් මිනිසුන්ගේ සංක්‍රමණ සිද්ධ වන ආකාරය සහ ලෝකේ සංස්කෘතියින් වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් විශාල වශයෙන් පරිශ්‍රණ වල නිරත වුණු කෙනෙක්. දැන් මෙතනදී අපිට අර්ජුන අපදුරේ විසින් ගොඩනගපු එක සංකල්පයක් තමයි මේ සංක්‍රමණ සිද්ධ වීම. ඉතින් එතෙන්දිම ගොඩනගෙනවා මේ ඩයස්පෝරාව කියන සංකල්පයක්. ඒ කියන්නේ මේ කිසියම් ජාතියක ජනතාවක් තවත් වෙනත් දේශ සීමාවක ජීවත් වෙමින් ඔවුන් විසින් ඇති කරනු ලබන නව පරිස්ථිතීන් සම්බන්ධයෙන්. එය සංස්කෘතික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, එතන විතර ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්. පැහැදිලි ලෙසම මේ ඩයස්පෝරාවකින් සිද්ධ වන බලපෑම කොයි ආකාරයකද? ඩයස්පෝරාව කියන්නේ කොයි වගේ ප්‍රපංචයක්ද? කොයි විදිහකට ඩයස්පෝරාව මේ වර්තමාන තත්ත්වය තුළ ස්ථානගත කරන්න පුළුවන්ද කියන අදහස මම ඔබෙන් ඇහුවොත්. දැන් සංක්‍රමණිකයන් ගැන කතා කරද්දී අපිට සිදුවෙනවා මේ මානව වර්ගයාම සංක්‍රමණිකයි. දැනට හොයාගෙන තියෙන හැටියට ඉතියෝපියාවෙන් බිහි වුණු මේ මානවයා දිගින් දිගටම සංක්‍රමණය වෙමින් පවතින ක්‍රමයක් තිබෙන්නේ. මේ මහද්වීප ඇති වෙන්න කලින් මගේ පෞද්ගලික මතය නම් මම මානව විද්‍යාඥයෙක් නුනාට මේ අපි සබරගම පළාතේ ජීවත් වන අය සබරගම පළාත ලංකාව සම්බන්ධයෙන් ගත්තම මම හිතන්නේ දැන් ඔය මේ පුරාවිද්‍යා කරන අය පවා ඒවට සාක්ෂි ගෙනත් දෙනවා. අපි මුල් යුගයේම ඒ මානව වර්ගයාගේ සංක්‍රමණයේ මුල් හරියේම හිටපු ජන කණ්ඩායමක් වෙන්න ඇති කියලා. නමුත් එවැනි සංක්‍රමණය සිදු වෙමින් තමයි දැන් සිංහල ජනතාව විජයගෙන් පස්සේ බිහි වුණා කියන එකත් සංක්‍රමණයක්. ඊට කලින් මෙහි වැඩි ජනතාව ජීවත් වුණා. ඒ අයත් ඉන්දියාවෙන් සංක්‍රමණය වුණා. දැන් අපි කියමු ෆර්ස්ට් නේෂන් කියලා කැනඩාවේ කියන නැත්නම් රෙඩ් ඉන්ඩියන්ස් කියලා ඇමරිකාවේ කියන අයත් සුදු අයට කලින් එහි ජීවත් වුණා. නමුත් ඒ අයත් මොංගෝලියානු මහද්වීපය හරහා එහෙට සංක්‍රමණය වුණා. ඒතකොට සංක්‍රමණිකයන් සහ ඩයස්පෝරාව කියන මේ අද අපි නූතනයෙන් කතා කරන කණ්ඩායම් දෙකක්. ප්‍රධාන වචන දැකිය හැකි ලක්ෂණය මොකද්ද? සංක්‍රමණිකයන් කියන අය දැන් සිංහලයන් උදාහරණයක් අපි සමීප නිසා අපි ආයව ගමු. විජයගෙන් පස්සේ ශිෂ්ටාචාරයක් වෙලා ඔවුන් මේ පදිංචි වෙනවා. ශිෂ්ටාචාරය ගොඩනගා ගන්නවා. එතකොට ඔවුන් ඩයස්පෝරාවක් නෙවෙයි. ඔවුන් සිංහලෙන් බඩපත් වෙනවා මේ දුපතේ. ඩයස්පෝරාවට තියෙන ප්‍රධාන විශේෂ වුණු වෙනස මොකද්ද? තව රටකින් ඔවුන් සංක්‍රමණය වෙනවා. නමුත් ඒ සංක්‍රමණික පදිංචි වෙමින් පවතින ඒ කාලවකවානුව තුළම ඔවුන් සමගාමීව Tamanගේ මුල් රට පිළිබඳව සීන දකිමින් සහ ක්‍රියා කරමින් ඉන්නවා. ඒ අයට තමයි අපි කියන්නේ. එතකොට අපිට මෙතෙන්දී යා කරගන්න පුළුවන් අර අපි කතා කරමින් සිටපු වාර්ගික ජාතික ආගමිකත්වයේ කියන සාධකයේ කෙරෙහි බලපෑම් කරන්න අර ඩයස්පෝරාට කොච්චර පුළුවන්ද බැරිද කියලා. දැන් ඔයා හරියටම පාඩම හැදුවා. thank you. එතකොට දැන් අපිට ඩයස්පෝරාව ගැන කතා කරද්දී අපිට වෙන්නේ ලෝකේ පරණම ඩයස්පෝරාව හැටියට ගණන් ගන්නේ ඔය කෝණයෙන් වාර්ග ආගමික ජාතිකත්වයෙන් පරණම ඩයස්පෝරාව වෙලා ඊශ්‍රායල් වරු. ඊශ්‍රායල් වරුන්ගේ ඉතිහාසය දිහා බලද්දී ඔවුන්ගේ තියෙන ආගමික ඉතිහාසය හෝ අපි ගත්තම පොදු ඉතිහාසය දිහා ගත්තම මිස්රයට ඔවුන්ව වහලුන් හැටියට ගෙනියනවා. මිස්රයේදී
ඔවුන් අවුරුදු 400ක් වාළුන් හැට ජීවත් වුණු බවයි දැනට තියෙන සාක්ෂි තිබෙන්නේ. නමුත් ඔවුන් මිස්ර ජාතිකයන් උනේ නැහැ. මිස්රයේ වහලුන් හැටියට සුළු ජන කණ්ඩායමක් බවට පත් වුණෙත් නැහැ. මිස්රයේ ජීවත් වෙන හැම දවසේම හැම සිකුරාදා දවසකම ඔවුන් තවුන්ගේ මව්බිය පිළිබඳව චින්තනයක යෙදුණා. ආගමික වතාවල් තුලින්. ඔය ශුද්ධ භූමිය පිළිබඳ සංකල්පය බිහි වෙන්නේ. එතකොට ඊශ්‍රායල් වරුන්ගේ මේ මහා දිග ගමන ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයේදී වුන් අතරමං වෙන හැටි. ඒ නිතරම අතරමං වුණාට ලෝක ව්‍යාප්ත වුණාට ඔවුන්ගේ අර ශුද්ධ වූ කන්ද දිහා බලාගෙන ඉන්නට ඒක ඉන්නේ ආගම. ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසය. ඒක ඩයස්පෝරාව මේ මොහොතේදී අපි උදාහරණයක් වශයෙන් දෙමළ ඩයස්පෝරාව ගැන. දෙමළ ඩයස්පෝරාව කියලා අපි හඳුනවාගන්නේ රට හැතර ආර්ථික හෝ සමාජ හෝ දේශපාලන හෝ ත්‍රස්තවාදී හේතුන් නිසා හෝ මොකක් හරි හේතුන් නිසා රට අතහැර යනවා. විධිමත් හෝ අවිධිමත්ව රට අතහැර යනවා. නමුත් ගිය මොහොතේ සිට ඔවුන් නැවතත් Tamanගේ වාසභූමිය Taman මුල් රට පිළිබඳව යම් මොහොතකින් හිතනවා විතරක් නෙමෙයි. ඒක අපි කියනවා ඒකට memorizing and memorializing කියලා. ස්මරණය කිරීම ස්මාරක සැදීම. ස්මරණය කරනවා. ඒ කියන්නේ මතක් කර ඉන්නවා නිතරම. They are memorizing it, but they are also memorializing it. වාර්ගික ආගමික සහ ජාතිකත්වයේ පිළිබඳ තමයි අපගේ සංකතන සංවාද මණ්ඩපය තුළින් අවධානය යොමු වුණේ. මේ පිළිබඳ අප සමග සාකච්ඡාවට යොමු වුණේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු වන ශ්‍රීන් රාඝවන් මහතා. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.